මං කියා දෙන්නකෝ. කියන්නකෝ බලන්න එන ලස්සන කවියක් කොහොම. නිදුසුන් ගුණ බරන සඳහන් කිවුල දරා මෙතෙක් සිල් සෙනගගෙන මෙත් තුරඟනරා කෙරෙන් රුගුම් කැත කවි නිවනු මහැරා දොස් සවුසින් පැමිණෙව් ඔබට පින් පුරා. ඔය කියන්නේ ලස්සනට. ඔය කවිය ඔය වටිනා කවියක්. මම ඔක අපේ පුතු අපේ ලොකු නෝනා හැත්තේ ගෝයන් හදනකොට කියලා මට ලොකු රෙද්දක් හන්න දෙන්න. ඔව්. ඒ කොයි කාලේද? ඒ අපේ අපෝ හුඟා කල්ලාර වැඩ හේම කරන්න පුළුවන් කාලේ. අපේ අම්තිරව දැන් අත්තමට වයස 89 කොච්චරද කියලා දන්නේ? මම දන්නේ 36 අපේ ඔව් 36. ඔව්. ඉතින් තව දෙයයන් විතර දැන් නම් ඉතින් අපේ හැමදෙන්නේ තව ඉතින් ටිකක් ඔය දෙව්ට පිළිතේ මෙයා ගන්න පුළුවන්. ඒව හිතන්න එපා. මේ තව එකක් කියමු. තව කවියක්. කවියක්? ඔව්. තව එකක්. මොකක්ද හොඳ කියන්නේ? හොඳ එකක්. අත්තම දන්න එකක් කියන්න. එහෙනම් අර කොස් ගහට කියන කවියක් කියන්නේ. කියන්නකෝ බලන්න. සිංහල අපට නම් කුස්ගත තරම් මනරන් ආහාරයක් යම් කිසු ගසක් නොදෙනි මේ රසාහාරයේ මුළු රටට උපකාරයේ ජාතියට භාරයේ ඒ ගැන සලකා අති උදාරයේ සෑමතැන මිදුල් වල පවා සිටුවා කොස්වල මුළු රටටම මෙකල වැඩක් සලසා ලමු වඩාලුල අතුවල තනි ගෙඩිත් කඳ මැද බුරුතුත් මේ ගසේ පළගෙනත් හොඳයි මිදුලේ තිරියාවටත්. අපි අහලවත් නෑ ඕවා. අපි අහලවත් නැති කවි. හොඳ තේරිලා කියන්නේ. කියන්න. ගලිති ගල් නෙලෙතෙයි කියාපන් මලිති මල් නෙලෙතෙයි කියාපන් පිළි යටින් දිය දුවතෙයි කියාපන් පිළි යතේ නම තෝරල කියාපන්. අපේ ආමුදුනේ තෝරල කියන්නකෝ. ඒ ප්‍රශ්නේ මටම දුන්නානේ. අනේ ඔන්න තේරිම ගලිති ගල් නෙළුවේ රුකුල බොලන් මලිති මල් නෙළුවේ රුණය බොලන් පිළි යටින් දිය දිව්වේ පැණිය රොලන් පිළි හතේ නම මීවද 7යි උලන්. අප්පච්චි. හරි අපූරුයි. හරිම අපූරුයි. ඒක තමයි දැක්කද ඔය කාලේ. ඔව් මේ එතකොට මේ අපේ ඉන්නවට ඔන්න මේ ඉන්ටර්නෙට් මේ කවියක් හදන්න ගියම කියනවනේ ඉස්සර කාලේ. ඔව්. එතකොට ඔන්න අපේ ගමට එතකොට තමයි ඒ කවියක් මතක තියෙනවද? උඩින් පසුන් කියන්නේ ගස උස වැඩි වුණා බිමින් පසුන් කියන්නේ ගස පතල වුණා ලෝකෙට බලන්නට ඇතේ මල් පිපුණා වටපානට පරසිදු ඇතේ සැදුණා. වටපානට කියපු නම. ඔව් වටපානට තමයි කිව්වේ. කවිය හදලා ඒ වටපානට කවියක් හදලා ඕක කියන්න කිව්වා මට. ඊට පස්සේ මොකද කරන්නේ? මයන් කවි ලියන්නේ පුතක් ලියලා අපේ හාමුදුරු කියලා මහවැලිය සංගරාවට දමල් තියෙනවා. අපේ හාමුදුරු තමයි මයන් පුතක්ම ලියන්නේ. ෂෝක්. ඒක පුතක් ලියන්නේ යකින් කිව්වා. ඔය කවි මං ගොඩක් කියලා දුන්නා. තව ගොඩක් දේවල් දන්නව නේද අත්තම්මා? ඔව් ඉතින් සිහි තියෙන ඉතින් දන්නවා. හරි බොහොම හොඳයිනේ බොහොම වටිනවා ඒක. එතකොට අපි මේක දැන් මම දාන්නම්. එතකොට තව ගොඩක්